පාට කුරුල්ලෝ අද රාත්‍රී 8:30ට කෙවින්ගේ ගෙදර අද වන විට මළගෙයක් බවට පත්වෙලා. කේසිගේ අතුරුදහන් වීමත් සමග අම්මයි තාත්තයි බලාගත් අත බලාගෙන කල්පනා කර කර ඉන්නේ කොහොමද දුවව හොයා ගන්නද කියලා. දුව ගැන කිසිම ආරංචියක් නැහැ. පොලිසියටත් මේ වෙනකම් හොයාගන්න බැරි වුණා දුව ගැන. මේ අතරතුර කෙවින් සහ නිම්නාව එළියට ගොස් සිටින විට කෙවින්ගේ දුරකථනයට ඇමතුමක් පැමිණීමත් සමග කෙවින්ගේ දැස් රතු වී නළල රැලි වී තිබෙනවා දුටු නිම්නාවෙත් පුදුම වී කෙවින් දෙස බලා සිටී. එවිට කෙවින් පවසන්නේ කේසි ඔහු වෙත ඇමතුමක් ලබාගත් බවයි. ඒ ඇමතුමත් සමගම එය විසන්ධි වූ අතර ආයේ කෙවින් එම දුරකථන අංකයටම කෝල් ගන්න ගොඩක් උත්සාහ කරනවා. දැන් සැවොම එකතු වී මංජිතගේ මාමණ්ඩියගේ හදිසි දියුණුවීම සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීමට තම මාමණ්ඩිය මුලාවට පත් කරමින් චාටු බස් දොඩමින් ඔහුගේ කටින් යම් දෙයක් එළියට ගැනීමට බොහොම උත්සාහයක් දරනවා. සියලු දෙනාම එක්කාමෙන් හිඳ මෙම ගැටලුව කෙරළා සොයා ගැනීමට විවිධ උපක්‍රම යොදා ගනිමින් මංජිතගේ මාමණ්ඩියගෙන් සියලුම රහස් දැන ගැනීමට ඔහුව මංජිතගේ නිවස තුළට එක්කන් ගොස් මංජිතගේ මවද ඒ හා සම්බන්ධ වී ඇයද මුලාවට පත් කරමින් හැමදේම හොයා ගැනීමට උත්සාහ දරයි.